සුබ දවසක් වේවා ජය වේවා යාළුවනේ ඔයාලා හැමෝටම ඔන්න අදත් අරන් ආවා අලුත් අප්ඩේට් එකක් ලංකාවේ හැමෝටම පළවෙනි වීඩියෝ එක මගෙන් අද අලුත්ම වීඩියෝ එක ලංකා බැංකුවේ ෆ්ලෙක්ස් ඇප් එක ගැන තමයි මම අද ඔයාලට වීඩියෝ එක අරන් එන්නේ. ඒක හරියටම සෙටප් කරගන්නේ කොහොමද? B app එකේ තියෙන data ටික කොහොමද හරියටම flex app එකට transfer කරගන්නේ? මේ සියලු දේ අද වීඩියෝ එකෙන් කතා කරනවා. වැඩි කතා අවශ්‍ය නැහැ. දැන්ම subscribe එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඔයාලා Play Store එකට ගිහිල්ලා search කරන්න BOC Flex කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට app එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා download කරලා phone එකට install කරගත්තට පස්සේ app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඔයාලට මුලින්ම එනවා notification allow කරන්න. එතනින් allow කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලා continue කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා බැංක් එකේ terms and condition ටික. මෙතන සම්පූර්ණ විස්තරය ඔයාලා උඩට ගත්තට පස්සේ ඔයාලට යටින් continue කියන එක උඩ touch කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඊළඟට ඔයාලගේ NIC number එක මෙතෙන්ට enter කරන්න තියෙනවා. මෙතන ඔයාලගේ NIC number එක දීලා continue කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහනවා ඔයාලා B app එකේ register වෙලා තින්නේ. ඔයාලට B app එකේ register වෙලා online banking තියෙනවා නම් ඔයාලට පේන ඇති මෙතන මේ continue with exciting profile කියලා. ඒක උඩ touch කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා අලුතෙන් නම් online banking හදාගන්න යන්නේ මෙතන මේ create new profile කියන එකෙන් ගිහිල්ලා ඕනම කෙනෙකුට මේ flex app එක හෙදරින් දැම්ම ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂ වාසිය. මෙතන ඔයාලට පේනවා ඇති උඩින් මේ ඉරි කැලි තුනක් එක්ක settings වලට යන්න ලකුණක් ඔයාලට පේනවා ඇති. එතනින් ඔයාලා ටච් කරලා බලන්න. එතන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ලැන්ග්වේජ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ font size එක ඒ වගේම themes ඔයාලට පේනවා ඇති light mode එකට dark mode එකට එහෙම නැත්නම් youth mode එකට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මගේ B app එක තියෙන නිසා මම මේ continue with exciting file කියන එක උඩ ටච් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ B app එකේ තියෙන username එකයි password එකයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඒ දෙක enter කරාට පස්සේ ඔයාලා මේ validate credential කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ phone එකට ඔයාලා බැංකුවේ register වෙලා තියෙන phone number එකට OTP code එකක් එනවා. මෙන්න මේ විදිහට මෙතනින් allow කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ code එක manually type කරලා enter කරන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එතනින් done කරන්න. ඊට පස්සේ විස්තර enter කරාට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ පේනවා ඇති account verified. ඊළඟ step එක විදිහට ඔයාලට අලුත් username එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. අලුත් password එකක් දෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ ඔයාලට තියෙන username ID දෙකම මෙතෙන්ට දෙන්නත් පුළුවන්. ඉතින් ඒ විස්තර ටික දීලා ඔයාලා මෙතනින් continue කියන button එක උඩ touch කරන්න. ඒ වගේමයි කියන්න ඕනේ strong password එකක් ඔයාලට දෙන්න. මොකද capital ඉංග්‍රීසි අකුරක්, simple අකුරු, ඉලක්කම්, මොකක් හරි special character එකක්, හිතන්නකෝ @ එකක්, hash එකක්, ඒ වගේ ලකුණක් එක්ක strong password එකක් මෙතෙන්ට දෙන්න. මේ පියවර දෙකටම එකම password එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මේ continue කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඊළඟ පියවරේදී ඔයාලට ඔයාලගේ calling name එකක්, කියන්නේ සාමාන්‍ය ඔයාලට කතා කරන නම ඔයාලගේ සාමාන්‍ය නම නැත්නම් නමේ කොටසක් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ continue කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලගේ profile එකට photo එකක් දාන්න. මෙන්න මේ විදිහට විස්තර add කරන්න වෙනවා. ඉතින් මෙතන මේ කැමරා ලකුණ උඩ ඔයාලා touch කරාට පස්සේ ඔයාලගේ profile එකට එහෙම නැත්නම් කැමරාවට ගිහිල්ලා ෆොටෝ එකක් කැප්චර් කරලා මෙතෙන්ට දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම දැනට මම gallery එකේ තියෙන ෆොටෝ එකක්, මගේ ෆොටෝ එකක් මම මෙතෙන්ට enter කරනවා. ඊට පස්සේ ඔයාලා මේ continue කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සාර්ථකව congratulations profile created කියලා මෙන්න මේ විදිහේ පියවර ටික සාර්ථකව සම්පූර්ණ කරා කියලා message එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට පේනවා ඇති මේ biometrics කියලා තියෙනවා. ඔයාලට කැමති නම් මෙතන මේ ටික් එක දකුණු පැත්තට දාලා මෙතන ඔයාලගේ mobile එකේ තියෙන ඔයාලා දීලා තියෙන lock එක හරහා ඔයාලට app එකට log වෙන්න මේ security එක on කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ ඔයාලට පෙන්නන්නම් ඒකත්. මෙතනින් ඔයාලා මේක on කරලා ඊට පස්සේ
මේක ඔන් කරපු ගමන්ම ඔයාලට එනවා ඔයාලගේ ෆෝන් එකේ ෆිංගර් ප්‍රින්ට් එකක් දීලා තියෙනවා නම් ඒ ලොක් එක හරි එහෙම නැත්නම් පින් නම්බර් එකක් තියෙනවා නම් ඒ පින් නම්බර් එක හරි පැටර්න් එක හරි මෙතෙන්ට එන්ටර් කරන්න. ඉතින් මම මේ ෆිංගර් ප්‍රින්ට් එක දීලා මෙතනින් ඩන් කරනවා. ඊට පස්සේ ඔයාලා B app එකේ හදලා තියෙන සියලු විස්තර ඔයාලට මේ Flex app එකට ගන්න ඕනේද එහෙම නැත්නම් පස්සේ ගන්නවද කියන එක මෙතනින් අහනවා. දැන් ඔයාලට මේක කරන්න ඕනේද නැත්නම් පසුව කරනවද කියන එක. ඉතින් මම දැන්ම මේ ටික මට ගන්න ඕනි හින්දා මම මේ migrate now කියන කොට ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ B app එකේ ඔයාලා සේව් කරලා තියෙන සම්පූර්ණ විස්තර account number සහ නම් ටික මෙතන ඔයාලට පෙන්නනවා. ඉතින් මේ සියලුම විස්තර වලට මේ විදිහට ටික එක දාන්න. ටික එක දාලා ඒ විස්තර ටික ඔක්කොම ලකුණු කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ migrate now කියන කොට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා ආපහු ඒ සම්පූර්ණ විස්තර ටික එතෙන්ට ඇඩ් වුණාට පස්සේ Flex app එකේ මුලට මේ විදිහට login වෙන්න ඔයාලා ආපහු මුලට අරගෙන යනවා. ඉතින් මෙතෙන්ට ඔයාලා Flex app එකේ දැන් ඉස්සෙල්ලා ඔයාලා දීපු user name එකයි password එකයි තමයි මෙතෙන්ට දෙන්න ඕනි. ඒ විස්තර ටික දීලා login කෙනෙකුට ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි Flex app එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ app එකේ කොහොමද පාවිච්චි කරන්න තියෙන්නේ මොනවද විස්තර මොනවද පහසුකම් ඒ සියලු දේ ඔයාලට මම ඊළඟ වීඩියෝ එකේදී අරන් එනවා. අනිවාර්යයෙන්ම ඉතින් subscribe කරලා තියාගන්න මගේ channel එක. ඒ වගේමයි bell icon එකේ all කියන එකට දාලා තියාගන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ අලුත්ම update ඔයාලට ඉක්මනින්ම අරන් එනවා. හැමෝටම ජය වේවා.